විදියට තමයි යන්නේ වැඩි. හරි මේ විදියට වැඩේ යනවා. එතකොට මෙතන උඩ තියෙනවා සම්පූර්ණයෙන්ම මේ නිෂ්පාදන දිය කර හරිනවා. ඒක වටේ තියෙන කාඩ්බෝඩ් එක ගැලවෙනවා. පොලියෙන් එක එනවා අපි අයින් කරනවා. පල්ප එක අපි ප්‍රොඩක්ෂන් එකට යොදා ගන්නවා. මේ තියෙන හැදිච්ච පේපර් එකද? මේ ඇතුළේ පේපර් එකට සම්පූර්ණයෙන්ම අර අපි විනාශ වෙන්න ගිහපු දේවල් තමයි මේ තියෙන්නේ. හොඳයි ආයුෂ බොහෝ ඒවා මා හිතුවත් වැදගත් ගෞරවනීය ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනා අපි තාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම ඉන්නේ මේ වෙලාවේ පින්නවල ඒ වගේම රන්දෙනිය කියන අති සුන්දර ගම්මානේ ටුවරිසම් ඒරියා එකක ලංකාවේ කීර්තිමත්ම ඒ වගේම ලංකාවට අත්‍යවශ්‍යම කරන ව්‍යාපාරයක් කරන ඒ වගේම ලංකාවේ හැමතැනම මදුරුවෝ ඒ වගේම හැමතැනම කැලිකසල ලෙස මිනිස්සු නිකන් කාලා බීලා විසි කරලා දාන දේවල් වලින් ලංකාවට ඩොලර් රුපියන ඉතාමත්ම කීර්තිමත් ඒ වගේම වැදගත් මැක්සිමස් ආයතනයේ තමයි අද දිනේදී ඉන්නේ. මේ ආයතනයේ මොකක්ද සිද්ධ වන්නේ? මේ ආයතනයේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ඒ වගේම මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා කරන වැඩ කටයුත්ත කොහොමද කියන එක පිළිබඳව සහ ලංකාව ඩොලර් කියන මේ පේපර් එක හදන්නේ කොහොමද කියන එක මම අද ඔබට පෙන්නන්නම්. ඔබට සල්ලි හොයාගන්න නැත්නම් ඔබටත් මේ ව්‍යාපාරයට දායක වෙන්න පුළුවන් ක්‍රමවේදී මම ඔබට කියන්නම්. ඒ වගේම මේ ආයතනයේ පිළිබඳ සම්පූර්ණම විස්තරයක් මම අද ඔබට ගෙනෙනවා. මේ ලංකාවේ ව්‍යවසායකත්වය මේ ලංකාවේ මිනිසුන්ගේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ලංකාවේ මිනිස්සු ලංකාවේ පොළවට ලංකාවේ මිනිස්සුන්ට කොච්චර ආදරය කරනවද කියන එකට මනාවම සාධකයක් තමයි මේ පින්නවල රන්දෙනිය මේ තියෙන මේ මැක්සිමස් ආයතනයේ අයිබෝන් ඔබතුමාට අයිබෝන් සන්තයියේ ඔබතුමා මට පැහැදිලි කරලා දෙන්න මේ ආයතනයේ තියෙන සමාජීය වගකීම් පිළිබඳව. ඒ මැක්සිමස් කියලා ආයතනය සුචිත්‍ර රණසිංහ අල්මනාකාර අධ්‍යක්ෂකතුමා මිස්ටර් මහත්තයාට තමයි මේ ටික කරන්නේ. ඉතින් මේ ආයතනය ඔබතුමාලා පටන් ගත්තා කිව්වේ කොවිඩ් කාලෙන් පස්සේ. 2020 තමයි අපි මේ ප්‍රොසෙස් එක පටන් ගත්තේ. 2020 මේ ප්‍රොසෙස් එක පටන් අරන් තියෙනවා අයියේ. මට කියන්න මෙතනින් මෙන්න මේ ප්‍රොඩක්ට් ගන්නවනේ. හරිද මේ මෙතන තියෙනවා එලිෆන්ට් හවුස් මේ නිෂ්පාදන. මේ අඹේ වෙල, කිස් ඇපල් ජූස් එක, ඇන්කර්, මයිලෝ, පොත්මලේ නිෂ්පාදන. පොත්මලේ ෆ්‍රෙෂ් මිල්ක් එක ඒ වගේම තව මම දැක්කකෝ මේ මැලිබන් ෆ්‍රෙෂ් මිල්ක් එක දැන් මේවායේ මිනිස්සු මේ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ නැහැ කියලා හිතලා විසික් කරලා දානවා පුච්චනවා. හැබැයි මේ සල්ලි මේ තියෙන සල්ලි හරි දැන් අයියේ මේ ක්‍රමවේදය කොහොමද මේවා ගේනවා නම් මේවා අපේ රටේ මිනිස්සු දැන් අපිට දැනට මේවා ගෙනෙන්නේ නෙස්ලේ සහ MC ආයතනය මගින් කලෙක්ට් කරලා තමයි අපිට දැනට ගෙනත් ඔකට මේ මේවා විසි කරලා දාන්නේ කවුරුත් ඒක කලෙක්ට් කරලා අපිට ගෙනත් දෙනවා. ඊට පස්සේ තමයි අපි මෙතන ඉඳන් මේ ප්‍රොසෙස් එක පටන් ගන්න. අන්න හරි දැන් මගේ අපේ මේ වීඩියෝ එක බලන මේ පිළිබඳ උනන්දුවක් තියෙන මගේ රටේ ඉන්න තරුණ තරුණිය වැඩිහිටියෝ ඔබ මේවා පිළිබඳව දක්වපු අදහස මේ වීඩියෝ එකෙන් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. ඒ මොකද මේ මයිලෝ පැකට් මේ මම ඔබට පෙන්නපු අර නිෂ්පාදන සියලු දේම වෙන් වශයෙන් ඔබ ගෙනාවොත් මේ ආයතනයේ විසින් රිසිප්ට් එකක් නිකුත් කරනවා. නිකුත් කරාට පස්සේ ඔබට පුළුවන් මේ නෙස්ලේ ලංකාද, ක්‍රිස්ද, කාගියස්ද තව මොනවද ආයතන තිබ්බේ? ඉන්සි නෙස්ලේ ආයතනය තමයි. නෙස්ලේ ආයතනය තමයි ගොඩක් මේ නිෂ්පාදනය කරන්නේ. ඒ ආයතන රිසිප්ට් එක ගිහින් දුන්නාට පස්සේ ඔබට මුදල් ලබා ගන්න පුළුවන්. මොකටද ගිහින් බැලුවා මොකද මේ පිළිබඳව මම සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න ඕන හින්දා අපේ රටට මහා අනතුරුදායක විනාශයක් බවට පරිවර්තන වෙලා තිබු මදුරුව හැදෙනවා. එතකොට මේ මැස්සෝ මීයෝ අනිකුත් සතුන් හැදිලා අපේ පරිසරය විනාශ වෙන්න ගියපු දෙයක් තමයි ඔබතුමාලගේ ආයතන විසින් මේ නිවැරදි කළමනාකරණය කරලා හිතකාමී විදියට පරිසර හිතකාමී විදියට රටට ඩොලර් උපයනවා. මම මේක කොහොමද කරන්න කියලා කියන්න. මොකද මේ පේපර් හදලා ඔබ ලෝකෙට යවනවා. ලෝකෙන් ලොකු ඉල්ලුමකුත් තියෙනවා. ලංකාවේ මැක්සිමස් කියන ආයතනයේ ඔබතුමාලා විතරයි මේ විදියට රීසයිකල් කරන්නේ. රීසයිකල් කියන වචනේට නව අරුතක් ගෙනාවු මැක්සිමස් ආයතනයට බොහොම ස්තුතියි. වෙන්න මෙහෙම උඩට යනවා. හරි අපි උඩට ගියාට පස්සේ අතරින් මොකක්ද වෙන්නේ කියලා බලමුද? අයියේ මේ මැෂින් එකට මොකද්ද කියන්නේ? ඒක පල්ප් එක. පල්ප්. මේ පල්ප් ටැංක් එක. ඒක තමයි පල්ප් එක. රයිට් මේ විදියට මේ කන්වේයර් බෙල්ට් එකෙන් මෙතෙන් ඇවිල්ලා ඊට පස්සේ මේක හරහා අයියේ දැන් මෙවැනි මේ කාඩ්බෝඩ් ඔබ ටොන් කොච්චර විතර කරලා තියෙනවද මේ වෙනකොට? නම් කියන්න බැරි තරම් ලොකු ප්‍රමාණයක් අපි කරලා තියෙනවා නේද? මේ ඉන්නේ ලංකා පුරාම මිනිස්සු පරිභෝජනය කරලා ඉවත දාපුවා පරිසරයට මුදා හරි නැතුව මිනිස්සු විසින්ම
එකතු කරලා ගෙනාපුවා තමයි මේ විදිහට මේ ප්‍රතිචක්‍රීකරණය වෙන්නේ. මේන් ලබන උත්පීඩනය මම හිතන්නේ මේ රටේ මිනිසුන්ට සෞඛ්‍ය පාඩමක් වෙන්න ඕනි. මේවා පිළිබඳව මිනිස්සුන්ගේ අධ්‍යාපනයේට මෙවැනි ආයතන ගැන හරි එකතු වෙන්න ඕනි. හරි. මෙතනින් පස්සේ කොහමද ඊයේදී? පල්ප් මැෂින් එකෙන් ඉතුරු වෙන කොයිල් එක තමයි අර තියෙන්නේ. ඒකත් අයින් වෙලා එතනින්ම අයින් වෙලා දානවා. හරි එහෙනම් අපි ඇතුළට කර්මාන්තශාලාව ඇතුළට ගිහින් ගමන් කරලා බලනවා මේ අවස්ථාවේදී මේ ආයතනය මෙහෙවන කාර්ය මණ්ඩලයට මේ අපතේ දාන දේවල් ගෙනල්ලා දීපු සැමටත් මම මේ වීඩියෝ එක අතරතුරදීම ස්තුතිවන්ත වෙනවා. ඔව්. මේ බටෙන් ඇවිල්ලා පස්සේ මේකට යනවා. ඔව්. දැන් මේ තියෙන සම්පූර්ණයෙන්ම කාඩ්බෝඩ් සහ මේ වතුර. හරි. මේකෙන් පස්සේ මෙතෙන්ට එන්නේ. හරි මේ තියෙන්නේ එතකොට මේකට එනවා මේ ටැංක් දෙක සෙපරේට්. ඔව් මේකෙන් තමයි ඊට පස්සේ මෙතන තියෙනවා හෙඩ් බොක්ස් එක. ඒ හෙඩ් බොක්ස් එක යනවා. ඒක ගිහිල්ලා තමයි ඔව් මෝල්ඩින් මැෂින් එකට. රයිට්. දැන් අපිට පැහැදිලි සම්පූර්ණයෙන්ම ක්‍රියාවලිය මේ ටැංකි වලින් මෙතනට ඇවිල්ලා දැන් මේ තියෙන්නේ කාඩ්බෝඩ් එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ දැන් මේ. දැන් මේ කාඩ්බෝඩ් තමයි හෙඩ් බොක්ස් එක. ඔව්. ඔව්. එක වටේකින් තමයි පේපර් එකක් ගන්න. අපිට ගන්න ඩිස්ටන්ස් එක වැඩි එකක් ඕනේ නම් අපි වට ගන්න වැඩි කරනවා. රවුන්ඩ් දෙකක් තුනක් හතරක් වෙලා. ඔව් පේපර් එකයි බෝඩ් එකයි. රයිට් පේපර් එකයි බෝඩ් එකයි මට තේරෙනවා. හරි හරි. දැන් මේ විදිහට හැදෙන පේපර් තමයි මේ එන්නේ. ඔව්. රයිට් හරි. අපිට බෝඩ් එකක් ඕන නම් වට ගන්න වැඩි කරනවා. මේ සාමාන්‍ය පේපර් 5000ක් විතර හදනවා. පේපර් 5000ක් විතර ඔව් පේපර් 5000ක් විතර හදනවා. පේපර් 5000ක් විතර හදනවා සහ මේවා මුකුත් මේ ආයතනයේ තිබුණේ නැත්තම් මේවා සම්පූර්ණයෙන්ම ජීවිත කාලෙම පරිසරයේ තමයි. රයිට්. එතකොට දැන් මේ පේපර් එක හැදිලා ඉවරයි. ඔව්. අල්ලන්නද මං? අල්ලන්න. විතරයි නේ. වතුරෙන් ආපුවනේ. ඔව්. රයිට්. මේ විදිහට පේපර් එක මේ අද දවසේ හදපුවා. ඔව්. මේ විදිහට. මේ තියෙන්නේ වේලිච්ච. ඒ කියන්නේ මම අර අතන තියෙනවා දැක්කද? එතෙන්ද ගිහින් බලමු මුලින්ම එන්න මට එක තුලින් ගත්ත බෝඩ්. මේ තියෙන්නේ බෝඩ් එක. මේ අපේ රටේ කට්ටිය කාලා බිල පරිපේ තමයි වේලන්නේ. ඔව් ස්වභාවික විදිහට වේලනවා. මේ තියෙන්නේ පරිසරයට මහා විනාශයක් වෙන්න කියපු ඔබ පරිභෝජනය කරපු මම ඔබට කලින් පෙන්නපු මයිලෝ ඇන්කර් කිස් නිෂ්පාදනවල සුපිරි ප්‍රතිඵලයක්. සුපිරි ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. මොකද මේ පේපර් දැන් ඔබලා කොයි වගේ රටවලටද යවන්නේ? අපි ඇමරිකාවෙන් ගන්නවා. හරි. ඊට පස්සේ බෙල්ජියම් කොරියන් රටවල් ගන්නවා. ඔව්. මේ ෆයිනල් ප්‍රොඩක්ට්ස් එක මෙතනින් එන්නේ මේ ඔව්. මේ බෝඩ් එක. මේවා ඊට පස්සේ නැව හරහා ඔව් රට යනවා. ලංකාවට ඩොලර්ස් එනවා. සමාජයට අරව කාලා බීලා පරිසරෙ තිබ්බනම් ඒක ඩෙන්ගු හැදිලා මිනිහෙක් අපේ රටේ දුවා දරුවෙක් මැරෙන්න තිබුණා. ඒ ක්‍රමය මේ ව්‍යාපාර හින්දා නතර වෙනවා. මම ඔබට කලින් මේ වීඩියෝ එක මුලදීම පෙන්නපු නිෂ්පාදන වෙන්වෙන්ව ඔබ මෙතෙන්ට ගේන්න. ටොන් 10 20 30 ගේන්න කිලෝ 1 2 ගේන්න එපා. ඒක අමතර වියදමක්. ඔබ එකතු කරලා નિયમિત පරිදි ලංකාව හැම තැනම තියෙන සංවිධාන නිවැරදි ලෙස ඔබ දන්න කෙස් එතකොට නෙස්ලේ ආයතන සමග කතා බහ කරලා මෙහෙම වීඩියෝ එකක් දැක්කම මේ මැක්සිමස් කියන ආයතනයෙන් මේවා නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය කරන්න මේ කාලා බිල විසික් කරන දේවල් ගන්නවා කොහොමද ක්‍රමවේද කියලා අහලා දැනගන්න. මේ මුළු රටම ස්වයං පෝෂිත කරන්න පුළුවන් වැඩක්. මොකද මේවා කොතරම් පරිසරයට එකතු වෙලා තියෙනවද කියලා මම දන්නවා. කුණු කඳු පිටින් තියෙනවා සමහරට මේවා තමයි භාගයක් තියෙන්නේ. නමුත් මේවැනි පේපර් හදලා මේවා අහස උසට ගැහුවා කියන්නේ ඩොලර් මිටි ගණන් ලංකාවට එන්න පුළුවන්. මෙතනින් පස්සේ ක්‍රියාවලිය කොහොමද? අපි බලමු. හරි. මෙතනින් පස්සේ මේ පැත්තට. ඔව්. තමයි මේවා කවද්ද නැවගත කරන්නේ? අපි සාමාන්‍ය 15ක් විතර ටොන් ඒකට අපි මේ වගේ රැක්වල වනලා තේරෙනවා. මේ රැක්වල වනලා තේලනවා. මේ අපිට වෙනම කර්මාන්තශාලාවක් තියෙනවද? අපි බලමු පේපර් අයන් කරන එක බලන්න. ඊට පස්සේ අපි දාලා වේලනවා. ඊට පස්සේ මේ පේපර් අයන් කරනවා නේද? අයින්දරම පැලිලා ඉන්නේ.
පැත්තටම අයන් වෙනවා. අතනින් ගෙනල්ලා මෙතෙන්ට තමයි ඊට පස්සේ එන්නේ වේලලා. හරි. ඊට පස්සේ තමයි අපිට අර බන්ඩල් කරන්නේ. ඊට පස්සේ තමයි බන්ඩල් කරන්නේ. ඊට පස්සේ තමයි ඔව්. රයිට් රයිට්. මේ විදිහට තමයි මේ කර්මාන්ත ශාලාවේ අනිකුත් නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ. මේ ආයතනය ප්‍රතිචක්‍රීකරණය කරලා අර පේපර් විදිහට අරගෙන නිකන් ඉන්නේ නැහැ. ඒක වැලියු ඇඩිවේෂන් එකක් කරනවා. ඒ කරපුවා තමයි මහත්තයා මේ තියෙන්නේ. රයිට් මේ නෝට්බුක්. හරි මේ වගේ ලස්සන නෝට්බුක් පේපර් බුක් හදනවා. මේවට ලෝකේ ලොකු ඉල්ලුමක් තිබෙනවා නේද? මේ විදිහට නිෂ්පාදන කටයුතු සිද්ධ කරන්නේ මැක්සිමස් කියන ආයතනය. හරිනේ? මේ A4 size එක. මේවා සමහරට ජර්මනි ඇමරිකාවේ අපේ රටවල ඒ රටවල ඉන්න ලාංකික ජනතාව අතරටත් ගිහින් ඇති. හැබැයි කරන විදිහ දැනගත්තේ අද තමයි. හරි මේ වගේ නිෂ්පාදන රේන්ජ් එකක්ම තියෙනවා. ඒක අපිට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ ඩිසයින් එක මේ ආයතනේ. ඔබට ජයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේ විපාත මහත්මයාත් ඒ වගේම සිස්ටරන්සින් අපේ මැනේජර් සිස්ටර් මහත්තයාට බොහොම ස්තුතියි. මේ වැඩ ටික මේ විදිහට arrange කරලා තියෙන්නේ. ජය වේවා එහෙනම්. ආයිබෝවන්. බොහොම ස්තුතියි ආයිබෝවන්. ලාංකික වැසියනි මේ අලුත් මාසය අලුතෙන් හිතන්න අලුතෙන් හිතලා ඔබ දෙයක් කරනවා නම් ඔබට අර වගේ අහක දාන කොළ වුණත් නියමිත පරිදි මේ නිෂ්පාදනය කරලා මේ වගේ ලොකු කර්මාන්තයක් හිතව ගන්න පුළුවන්. ජයව ආයිබෝවන් අයියා. ආයිබෝවන් ඔබට.